ආයිබෝන් මම දේවින්ද වේරත්න අද අපි කරන්නේ මේ ඕපන් ෆීල්ඩ් එක net එකක් ගහනවා ඉන්සෙක්ට් ප්‍රූෆ් net එකක් වට කරනවා අපි මේ කෘමි හානි අවම කරගන්න. ඉතින් ඔයාලගේ වගාවල් වලටත් හරිම ලේසි මේ වැඩේ කරගන්න ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක ගහන්න. මොකද අපි මේ රේල් එකක් මැද්දට මේ වගේ ස්පයිරල් එකක් දාලා තමයි මේ net එක අපි ටෙන්ෂන් කරගන්නේ. ඉතින් හරිම ලේසි මේ වැඩේ ලේසි පහසුයි. මේක ගත්තොත් මේ අපි භාවිතා කරපු net එකක් මේ නැවත භාවිතා කරන්න දැන්නේ අපට යවන්න හොඳ නැති හින්දා ඉතින් මේක හරියම පහසු වැඩක් මම පෙන්නන්නම් වැඩේ වෙන්නේ කොහොමද කියලා. දැන් මේ සාමාන්‍ය ක්‍රමයටම මේ සාමාන්‍ය ක්‍රමයමයි GI බටේ පොළොවට කොන්ක්‍රීට් ටිකක් දාලා වලහාරලා කොන්ක්‍රීට් ටිකක් දාලා GI බටේ ලෙවල් කරලා හයි කරගන්නවා. ඊට පස්සේ ඒකට මේ සෙල්ෆ් ට්‍රැපින් ස්ක්‍රූ තමයි මේ දාලා තියෙන්නේ. මේ විදිහට මවුන්ට් කරන්න පුළුවන් මේ මෙතන මවුන්ට් කරලා තියෙන්නේ මේ බලන්න මේ හරිම ලේසි මේක මවුන්ට් කරගන්න. මේ විදිහට මේ සෙල්ෆ් ට්‍රැපින් දාන්නත් පුළුවන් එහෙම නැත්නම් වෙල්ඩ් කරන්නත් පුළුවන්. මේක වෙල්ඩ් කරනකොට ඊට වඩා ලේසි. ඉතින් දෙකෙන් කෝක් කරත් අවුලක් නැහැ. ඊට පස්සේ ඇන්ටි කොරෝෂන් හරි මොනවා හරි තින්ත පොඩ්ඩක් ගාලා මේක එළියේ තියෙන හින්දා තින්ත පොඩ්ඩක් ගාලා තියාගත්තොත් තවත් කාලයක් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු උඩ ටෙන්ෂන් එක නම් ඇවිල්ලා තියෙන්නේ. ටෙන්ෂන් එක මදි වුණොත් අපි මේක හරහට මොනවා හරි දෙයක් කරන්න තමයි හිතන් ඉන්නේ. අපිට තියෙන වාසිය තමයි මේ රේල් එකට මවුන්ට් කරන හින්දා අපිට net එක ගලවලා ඕන දෙයක් කරගන්න පුළුවන්. net එක ගලවලා මේකේ කරන වැඩ කටයුතු කරන්න පුළුවන්. මේක රිවර්ට් කරාම ආය නැවත රිවර්ට් එක ගලවන්න වෙනවා. රිවර්ට් එක කඩන්න වෙනවා. අනිත් එක net එක සිදුරු වෙනවා. ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ මේකේ. net එක සිදුරු වෙන්නෙත් නැහැ. රිවර්ට් කඩන්න එහෙම දඟලන්න දෙයක්වත් නැහැ. අපතේ යන්නෙත් නැහැ. අවුලක් නැහැ. ඕපන් ෆීල්ඩ් එකකට ගහන ලේසිම ක්‍රමයක් තමයි මේක. ඉතින් try කරලා බලන්න. පිරි. දැන් ඔයාලට පේනවා අර පැත්තෙන් අපි ගහලා තියෙන මේ net එක දැන් අපි මෙහෙම ගහගෙන ඉන්නේ. මේ වෙන මේ කොටසක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ මේ ටික ගහගෙන ඔහොම ගියා. අපි බලමු සම්පූර්ණව මේ ෆීල්ඩ් එකම කවර් කරලා බලමු කොහොමද තත්ත්වය කියලා. මේක තමයි රේල් එක. මේකට ෆයිල් එක කියලාත් කියනවා. විවිධ නම් වලින් හඳුන්වනවා. මේක තමයි අපි GI බටේට මවුන්ට් කරගන්නේ. මේක අපි මවුන්ට් කරගන්න භාවිතා කරනවා මෙන්න මේ වගේ සෙල්ෆ් ටැපින් ඇණයක් මේ තියෙන්නේ. මේ වගේ ඇණයක් භාවිතා කරලා තමයි අපි මේක මවුන්ට් කරගන්නේ. මේකට මුලින්ම මේක සයිස් එකට කපා ගන්න ඕනේ. වැඩි එයාලක් අපි ඉවත් කරගන්න ඕනේ. මේ වගේ කොටසක් ඉවත් කරගන්න ඕනේ. මේ වෙළඳ පොලේ තියෙනවා මේ බෝල්ට් එකට හරියන්නම සයිස් එකට මේ නට් එකේ හෙඩ් එකට හරියන සයිස් එකේම බිට් එකක් අපිට මිලදී ගන්න පුළුවන් වෙළඳ පොලෙන් ඩ්‍රිල් එකට දාගන්න. ඒක දාලා දාන්න තියෙන මේක සෙල්ෆ් ට්‍රැපින්. ඒ හින්දා ආයි හිල් විදින්න කරන්න දෙයක් නැහැ. සිදුරු කරන්න දෙයක් නැහැ. මේක ඉතා පහසුවෙන් අපිට මවුන්ට් කරගන්න පුළුවන් මේකට. රේල් එකට සමාන්තරව තියලා මවුන්ට් කරන්න තියෙන්නේ.
ඒ විදිහට තමයි ඒ රේල් එක මවුන්ට් කරගන්නේ. ඉතින් අපිට අවශ්‍ය ඕනම වෙලාවක මේ ස්පයිරල් එක ගලවලා එතකොට මේ දැලට ඩැමේජ් වෙන්නේ නැහැ. මේ ස්පයිරල් එක ගලවලා අපිට net එකට ඕන දෙයක් වෙනස්කමක් කරගන්න දෙයක් අපිට කරගන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න. අපි බලමු මේ net එක සම්පූර්ණ වැදුනහම කොහොමද තියෙන්නේ කියලා ඊට පස්සේ බලමු අපි. ඒ විදිහට අපි ඒ GI බටේට ඒ ෆයිල් එක මවුන්ට් කරලා ඒකට අපි මේ ඉන්සෙක්ට් ප්‍රූෆ් net එක මවුන්ට් කරගත්තා. ඉතින් අඩුම වියදමකින් ඉතාලම සරලව කරගන්න පුළුවන් වැඩක් තමයි මේ කරගන්න විදිහ කියලා දුන්නේ. අපි බලමු වැඩේ උනේ කොහොමද කියලා අතට ගිහින්. උඩින් අපිට දාගන්න ඕනුන්නේ නැහැ මේ. සාමාන්‍යයෙන් අපි හිතුවේ මේ දාගන්න ඕනේ වෙයි කියලා. මේ මොකක් හරි ආධාරකයක් අපි පොලි ටනල් වල නම් මේකට ආධාරක බටයක් සවි කරගන්නවා. නමුත් මේකෙදි අපිට එහෙම අවශ්‍යතාවයක් උන්නේ නැහැ. එලිමහන් වගාවක් කරනවා නම් කුණිහානි අඩු කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන් මේ වැඩෙන්. මේ හැම එකකම මේ ෆයිල් එක තමයි ගහලා තියෙන්නේ අපි. ස්පයිරල් එකක් දාලා ඊට පස්සේ දැන් කරගෙන යනවා අපි බීම කොටස පස් යදාගෙන ආවරණය කරගත්තා. ඒ ආවරණය තමයි මේ පේන්නේ. පොළවට අපි මෙන්න මේ වගේ කොටසක් ඉතුරු කරගෙන අපි ඒක උඩින් වැඩි ආරක්ෂාවට ගල් තියලා ඊට උඩින් තමයි අපි පස් තට්ටුවක් යොදාගන්නේ. ඊට පස්සේ ඉතින් මේ යන වතුර පාර අපේ වගාවට හානියක් වෙන විදිහට යන්නේ නැහැ. අපි මෙතනට ඇතුළු වෙන්න දොරක් දාගත්තා. ඒක දාගත්ත මෙන්න මේ හැඩයට දොර එළියට විවෘත වෙන විදිහට තමයි සාමාන්‍ය විදිහටම ට්‍රැපින් හවුස් එකක් වගේ දෙයක් දාගත්තේ නැහැ. මේක ඕපන් ෆීල්ඩ් එකක් හින්දා මේ දොර විවෘත කරගෙන අපිට ගිය හැකියි. ඇතුළතින් කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි වටේම අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊටාම සරලයි මේ වැඩේ කරගන්න හරිම ලේසි. උත්සාහ කරලා බලන්න. GI බටයක් අරගෙන ඒක කොන්ක්‍රීට් කරලා බිමට කොන්ක්‍රීට් දාලා තමයි අපි මේක සකසගත්තේ. උත්සාහ කරලා බලන්න අඩු වියදමින්. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. මේ වගේ දේවල් ෆාමින් කරන අයට ෆාමින් වලට ආස අයට බලන්න ෂෙයා කරන්න. ඒත් එකම මේ ඕපන් ෆීල්ඩ් එකටම අපි ඉරිගේෂන් සිස්ටම් එකක් සවි කරා බින්දු ජල සම්පාදන පද්ධතියක්. ඉතින් ඊළඟ වීඩියෝ එක හැටියට අපි ඒක අරන් එනවා. ඉතින් ඒකත් බලන්න අනිවාර්යයෙන්ම ඊටාම සරලව ඔයාලට පැහැදිලි වෙන විදිහට අපි මේ වැඩේ කියලා දෙනවා. ඉතින් ඒක කරන්න මේවා බලන්න මේවා බලලා මේවා උත්සාහ කරලා බලන්න නවීන කෘෂි කර්මාන්තයට යොමු වෙන්න කියලා ඉතින් මම ආරාධනා කරනවා. ස්තුතියි.